ජේසුස් වහන්සේගේ නාමයෙන් හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා. අද දවසේ අපි පුංචි දෙයක් බලන්න යනවා. ඒක තමයි අපි දන්න නව ගිවිසුමේ තියෙන මේ රෝම සභාව ඇති වුණේ කොහොමද කියලා. පාවුල්තුමාලාගේ කාලේ නැත්නම් ජේසුස් වහන්සේගේ කාලේ ඒ කාලේ මේ මුළු ලෝකෙම පාලනය කළේ රෝමවරු. එතකොට මුළු ලෝකෙම පාලනය කළේ රෝමවලු නිසා මුළු ලෝකෙම අගනගරේ බවට පත් වෙලා තිබ්බේ රෝමය. අද අපි දන්න ලංකාවේ අගනුවර මේ කොළඹ වගේ ඒ කාලේ මුළු ලෝකයම රෝමවරු පාලනය කරන නිසා මුළු ලෝකයටම අගනගරය නැත්තම් ප්‍රධාන නගරය වෙලා තිබ්බේ රෝමය. එතකොට රෝමය ඒ කාලේ බොහොම වැදගත් ස්ථානයක් බවට පත් වෙලා තිබුණා. අපි දන්නවා ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ ශුද්ධාත්ම බෞතිස්මෙන් පස්සේ ඒ අපෝස්තලවරු අන්‍ය භාෂාවෙන් කතා කරලා ක්‍රියා කරපු කරපු පුදුම දේවල් දැකලා එතන හිටපු අය බොහෝම අවිතයටපත් වුණා නේ. ඒ වගේම පේදුරුතුමා ඒ කරපු දේශනාවෙන් පස්සේ 3000ක් පමණ ගැලවුණා කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. එතකොට මේ අවස්ථාවේ මේ පාස්කුව සඳහා ජෙරුසලමට රෝමෙන් ආපු යුදෙවන් පිරිසකුත් මේ අතර හිටියා. ඉතින් මේ අවස්ථාවෙන් පස්සේ මොකද වෙන්නේ මේ පේදුරුතුමාලගේ මේ දේශනාවෙන් පස්සේ මේ දේවල් වලින් පස්සේ මේ පාස්කුව සඳහා රෝමෙන් ආපු මේ යුදෙව්වරුනුත් මේ කීප දෙනාත් ගැලවීම ලබලා ප්‍රථම වතාවට සුභාරංචිය රෝමේ නගරයට අරන් යනවා. එතකොට මේ රෝමේ නගරයට සුභාරංචි අරන් යන්නේ කවුද? යුදෙව්වන්. එතකොට මේ යුදෙව්වන් මේ රෝම නගරයට සුභාරංචි අරගෙන ගිහිල්ලා ටිකෙන් ටික සභාවක් බවට පරිවර්තනය කරගන්නවා. එතකොට ඒ ආකාරයට තමයි මේ අපි මේ දන්න අද රෝම පොත නැත්තම් රෝම සභාව මුල් වරට ඇති වුණේ. ඉතින් මම හිතනවා මේක මමත් ඉගෙනගත්තු දෙයක් ඕගොල්ලන් එක්ක බෙදා ගන්න ඕනයි කියලා මම හිතුවා. මේකත් මම හිතනවා ඔබට ආශිර්වාදයක් වෙයි මේ දෙවියන් වහන්සේ යන ගමනේ. එහෙනම් අපි ආයි හම්බෙමු හැම කෙනෙකුටම ජේසු පිහිටයි.